හායි කොහොමද ඔයාලට ඉතින් ඔන්න මං වෙනද වගේම අදත් ඔයාලට රීඩින් එකක් අරගෙන ආවා. අද රීඩින් එකේ අපි බලන්න යන්නේ ඔයා රට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔයා මේ වෙනකොට රට යන්න ප්‍රොසෙස් එකේ ඉන්න කෙනෙක්ද? මේක ඔයා වර්ක් වීසා බලන කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් ස්ටුඩන්ට් වීසා බලන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා විසිට් වීසා වගේ බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ දේ කොහොමද ඉස්සරහට ඔයාගේ සක්සස් වෙනවද, කොහොමද ඒක වෙන්නේ කියලා ඔයාට එන රීඩින් එක තමයි අපි මේකෙදි කතා කරන්නේ. ඉතින් ඔයාට වෙනදා වගේම ෆයිල්ස් දෙකක් තියෙනවා. A B කියලා. මේ ෆයිල්ස් දෙකෙන් ඔයාගේ වැඩියෙන්ම හිත යන ෆයිල් එක සිලෙක්ට් කරලා ඒ ෆයිල් එකට අදාළ රීඩින් එක වීඩියෝ එකේ ඉස්සරහට ගිහිල්ලා බලන්න. ඉතින් මුලින්ම එහෙනම් ඔයා මේ තියෙන ෆයිල් දෙකෙන් එකක් සිලෙක්ට් කරගෙන ඉන්න. මෙන්න මේ ඒ කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට එන රීඩින් එක අපි කොහොමද කියලා බලමු. ඔයාට ඇවිත් තියෙන කාඩ්ස් කිව්වොත් Knights of Swords, Seven of Pentacles, Six of Wands, Temperance කාඩ් එක ඇවිත් තියෙනවා. ඊට අමතරව Wheel of Fortune කියන කාඩ් එකත් ඇවිත් තියෙනවා. ඉතින් මේ කාඩ් එක ගත්තොත් ඔයාට සාමාන්‍යයෙන් ඔයා දැන් මේ වෙනකොට ප්‍රොසෙස් එකේ ඉන්න කෙනෙක් නම් හිතන්නකෝ ආ වර්ක් වීසා හරි ස්ටුඩන්ට් වීසා හරි විසිට් හරි මොනවා හරි වීසා කැටගරි එකකින් ඔයා රට යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට මේ වෙනකොට ඔයා ප්‍රොසෙස් එකේ ඉන්නවනම් ඔයාගේ ප්‍රොසෙස් එකේ වැඩ කටයුතු ටිකක් ඉක්මනට වෙනවා වගේ ගතියකුත් ඇති. හැබැයි පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඔයාගේ ඉක්මනට හැමදේම කියන්නේ සමහරට දැන් ඔයා ස්ටුඩන්ට් වීසා වගේ ඉන්න කෙනෙක් නම් ඔයාට ඉන්ටේක් එක ළඟ කියන්නේ ප්‍රොසෙස් එකට ටයිම් එක මදි හින්දා ප්‍රොසෙස් එක ඉක්මන් වෙනවා ඇති. මොකද ඔයාට ළඟ ඉන්ටේක් එකක් වෙන්න පුළුවන්. ඔයා බලලා තිනවා ඔයාට ඔෆර් එක ඇවිත් තියෙන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් නම් තියෙනවා. පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔයාගේ ඩොකියුමන්ටේෂන් සයිඩ් එක පොඩ්ඩක් හොඳට බලන්න. මොකද ඔයා ඇප්ලයි කරන අතරතුර ඔයාගේ මොනවා හරි ඩොකියුමන්ට්ස් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. ඒක ඔයාගේ වීසා එකට බලපාන්නත් පුළුවන්. එතකොට ඉතින් ප්‍රොසෙස් එක ඉක්මන් වුණා කියලා නෙවෙයි. ඔයා හැම වෙලාවෙම පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔයාගේ ඩොකියුමන්ට්ස් ඒ කියන්නේ ෆයිනෑන්ස් සයිඩ් එකට තියෙන ඩොකියුමන්ට්ස්, එතකොට ඔයාගේ ඇකඩමික් සයිඩ් එකට තියෙන ඩොකියුමන්ට්ස් දැන් ඔයාගේ ෆයිල් එක බාර දීලා තියෙන කෙනත් එක්ක ඒක හරියට කෝඩිනේට් කරන්න. මොකද ප්‍රොසෙස් එක ඉක්මන් වුණා වගේ නෙමෙයි. අර පොඩ්ඩක් රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ පැත්තෙන් හරියට ඒ දේවල් ගැන බලලා හැමදේම කරන්න. කොහොම වුණත් ඔයාට තියෙන්නේ අර හැමදේම සක්සස් කරගන්න පුළුවන් කාලයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාගේ වැඩ හැමදේම සාර්ථක වෙනවා. ඔයා වර්ක් වීසා වගේ බලන කෙනෙක් නම් බලන්න ඔයාට වර්ක් ඔපචුනිටි එක දුන්නු කෙනා ඔෆර් එක කොහොමද එවලා තියෙන්නේ, ඒක මොන හරි අඩුපාඩු තියෙනවද, ඒ හැමදේම හොඳට චෙක් කරන්න. ඔයා කාලය අරගෙන ඔයාට ඩෙඩ්ලයින් එකක් දීලා ඇතිනේ. පුළුවන් තරම් හොඳට ඒ දේවල් චෙක් කරලා බලලා ඔයා ප්‍රොසෙස් එක ඉස්සරහට කරගෙන යන්න. හැමදේම හොඳින් වෙයි, හරි ඉක්මනින් වෙයි, හැමදේම බැලන්ස් එකේ වෙයි. හැබැයි ඔයාගේ පැත්තෙන් ඒ හැම දෙයක් ගැනම හොඳට හොයලා බලලා හරියට ඩොකියුමන්ට්ස් ටික ඒ දේවල් හොඳට රෙඩි කරගෙන ප්‍රොසෙස් එකේ ඉස්සරහට යන්න. එතකොට ඔයාට හරියට ඔයාගේ ප්‍රොසෙස් එක සාර්ථක කරගන්න පුළුවන් ඉක්මනින්ම. ඉතින් ඔයාට කියන්න තියෙනවා කියන්නේ ඉක්මනින්ම ප්‍රොසෙස් එක හරියට සක්සස් කරගෙන ඔයා බලාපොරොත්තු වෙන රටට යන්න තමයි ඔයාගේ රීඩින් එකේ විදිහට ඔයාට එන්නේ. ඉතින් ඔයාටත් ප්‍රාර්ථනා කරනවා හැමදේම සක්සස් වෙන්න කියලා. ඔයාගේ ජීවිතය ඔයා කරන්න ඉන්න ඉස්සරහට හැමදේම. මේ B කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට කොහොමද රීඩින් එක එන්නේ කියලා අපි දැන් මෙතන ඉඳන් බලමු. ඔයාට ඇවිත් තියෙන කාඩ්ස් තමයි The Empire, Three of Pentacles, King of Swords, Six of Pentacles, Queens of Wands. ඉතින් අපි බලමු මෙතන ඉඳන් රීඩින් එකට කොහොමද එන්නේ කියලා මේ කාඩ් එක. ඔයාට ගත්තොත් ඔයාට රට යන්න අවස්ථාව උදා වෙලා තියෙන ඔයාගෙම තියෙන දක්ෂතාවයට, ඔයාගේ තියෙන ලීඩර්ෂිප් ක්වොලිටිස් වලට එක්ක තමයි. කෙනාට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. සමහරට ඔයාට හොඳ ස්කෝලර්ෂිප් එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් කාගේ හරි ස්පොන්සර්ෂිප් එකක් එක්ක වෙන්න පුළුවන්. කොහොම හරි ඔයාගේ තියෙන දක්ෂතාවයන්ට මේ විශ්වයෙන් ලැබිච්ච ගිෆ්ට් එකක් විදිහට තමයි ඔයාට මේ අවස්ථාව ලැබෙනවා නම් ලැබෙන නිසා ලැබිලා තියෙන්නේ. ඉතින් ඔයාගේ ප්‍රොසෙස් එක හරිම සාර්ථක විදිහට යනවා. සහ ඔයාට ප්‍රොසෙස් එකේදී උදව් කරන්න කෙනෙකුත් මුණ ගැහෙනවා. මේක ටීම් වර්ක් එකක් විදිහට ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ දැනුමක් තියෙන මේ සම්බන්ධව හොඳ දැනුමක් තියෙන කෙනෙක් ඔයාට මුණ ගැහෙනවා. දැන් ඔයා ප්‍රොසෙස් එකට එන්ටර් වෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට ඉස්සරහට මුණ ගැහෙන්න නියමිතයි. සහ ප්‍රොසෙස් එකේ යන කෙනෙක් නම් ඔයාට මේ වෙනකොට හොඳ කෙනෙක් ඔයාගේ ප්‍රොසෙස් එක හරියට කරගන්න, ඔයාව ලීඩ් කරන්න, ඔයාගේ තියෙන ක්වොලිටිස් එක්ක ඒක ලීඩ් කරන්න හොඳ කෙනෙක් මුණ ගැහිලා ඔයාගේ සහයට කෙනෙක් හම්බ වෙලා තියෙන්නේ.
ඔයා තාම ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරලා නැත්නම් හොඳට ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරන්න කලින් මේක ගැන හොඳ විශ්ලේෂණයක් කරන්න හොඳට හොයලා බලලා ප්‍රොසෙස් එකට එන්ටර් වෙන්න. ඒ වගේම තමයි දැන් ප්‍රොසෙස් එකේ යන කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් හැකි ඉක්මනින් ඒ රටට යන්න ඔයා බලාපොරොත්තු වෙන රටට යන්න පුළුවන් වෙනවා. ගිහිල්ලත් ඔයාට එහෙ හොඳ සාර්ථකත්වයක් ලබන්න පුළුවන්කමක් තියෙනවා. මේ කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාටත් හැමදේම ඉස්සරහට හොඳට සිද්ධ වෙනවා. ඉතින් බය වෙන්නේ නැතුව ඔයාගේ ප්‍රොසෙස් එක ඔයා ගැන විශ්වාසයෙන් හැමදේම කරන්න. ඔයාටත් ජය.